අර වහින එකේ තමයි අපි ෂොට් එක ගහන්න යන්නේ. මේකත් ඔන් කරන්නේ අර විදියට තමයි. එකපාරක් එබ්බුව බාගෙන හිටියා. මේක ඔන් කරන්නේ එබ්බුව බාගෙන හිටියා. Home point updated. ඊට පස්සේ අපි ආපහු මේ ටේක් ඔෆ් කරන්නේ මෙතනින් මේක එබ්බුවා. මේ විදියට මෙහෙම ටේක් ඔෆ් කරන්න. මම මේ ෆ්ලයි කරන්නේ ස්පෝර්ට් මූඩ්. සාමාන්‍යයෙන් කියන්නේ ස්පෝර්ට් මූඩ් ෆ්ලයි කරන්න එපා. ගහක වැදෙන්න ගියත් ඒකෙන් බේර ගන්න අමාරුයි. දැන් මේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඈත වහින එකේ තමයි අපි වීඩියෝ එක ගහන්න යන්නේ. අපි බලමු මේකේ අපිට කොච්චර දුර යවන්න පුළුවන් වේද කියලා. ඔයාලට ලස්සනට පේනවා ඇති මේ ඈතට වහින. එක කොටසකට විතරක් තමයි වහින්නේ. මේ ඩ්‍රෝන් එකකින් පේන්නේ මෙන්න මේ විදියට තමයි. ඔහොම බලා ගන්න වෙන්නේ හදිස්සියෙන් තමයි මේ. දැන්ට කිලෝමීටර් 1.5කට කිට්ටු වෙන්න ගිහිලා තියෙනවා. 1400ක් ගිහිලා තියෙන මීටර්ස්. බලමු සාමාන්‍ය සිග්නල් ලොස් වෙන්නේ නැතුව අපිට කොච්චර දුර යන්න පුළුවන් වේද කියලා. කියන්නේ දැන් මේ ඒරියා එක ෆ්‍රී හින්දා තමයි අපිට මේ විදියට යවන්න පුළුවන් වෙන්නේ මෙච්චර දුරක්. හරි නැත්නම් සාමාන්‍ය ගස් කොළන් වලින් කඳු වලින් වගේ මේ ආවරණය වෙලා තිබ්බනම් අපිත් එක සිග්නල් ඩ්‍රොප් වෙනවා. ඊට පස්සේ මෙතන මෙන්න මෙතන පෙන්නනවා RC මේ පෙන්න. දැන් මේ සිග්නල් එක කණුවක් අඩු වෙලා තියෙන. මේ ඔයාලට හොඳ ආකාරවම දැක ගන්න පුළුවන් මෙන්න මේ පැත්තට වහිනවා. මේ පේන්නේ ලස්සනට. අන්න බලන්න ලස්සනට පේන. මේ පැත්තට මේ පේනවද? මේ වහිනවා. මේ පැත්තට වහිනවා. එතනින් අපිට ඕන නම් මේක මේ වෙනස් කරගන්නවත් පුළුවන්. මේ පැත්තට මේ වහින පෙන්නන. දැන් කිලෝමීටර් 3.2ක් දුරින් ඉන්නේ. තාම සිග්නල් එක කණුවේ අඩුනේ. ඒකත් ආපහු ඔටෝ වැඩි වෙනවා. ඔන්න දැන් සිග්නල් ඩ්‍රොප් වුණා. පේනවද? සිග්නල් ඩ්‍රොප් වුණාමත් වෙන්නේ සාමාන්‍ය අනිවාර්යෙන් සිග්නල් ඩ්‍රොප් වුණාම මෙතෙන්ටම හොයාගෙන එන්න ඕන. ඒකින්ද දැන් මේ හරියටත් පොදක් යාන්තම් පොදක් යනවා. මේ වතුරෙන් බලා ගන්න පුළුවන් මේ යාන්තම් පොදක් යනවා. ඒ වැස්ස තමයි මේ එන්නේ. ඒ වැස්ස තමයි. සාමාන්‍ය මේ වගේ වෙලාවට ෆ්ලයි කරන්න එපා. ඩ්‍රෝන් එක කොච්චර දුර තිබුණත් කොහොම හරි බා ගන්න try කරන්න. නැත්තම් වැස්සෙන් ඩැමේජ් වෙන්න පුළුවන්. සාමාන්‍ය පොඩි මීදුමක වුණත් අපි යවල ඉවර වෙලා සාමාන්‍යයෙන් ඩ්‍රෝන් එක පොඩ්ඩක් වේලෙන්න දාලා තියන්න. සාමාන්‍යයෙන් බොක්ස් එකක දාලා මේ වේලෙන්න දාලා තියන්න. නැති වුණොත් මේ ටික ඩ්‍රෝන් එක ඩැමේජ් වෙන්න පුළුවන්. මේ තියෙන මේ වැස්ස පේනවද දැන්? මේ දැන් ඩ්‍රෝන් එක යන පැත්තට වහිනවා. මීදුම් වගේ මේ පේන. දැන් සිග්නල් ටික ඩ්‍රොප් වෙගෙන එන්නේ 3.9යි. මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් ආවම පස්සේ බලන්න අනිවාර්යෙන් මොකක්ද එන නොටිෆිකේෂන් එක කියලා. ඔයාලට පේනවා ඇති ඔන්න දැන් වැස්ස තමයි ඔය පටන් ගන්න තියෙන්නේ. ටක් ගාලා දැන් මේක කිලෝමීටර් 5ක් ගියා. දැක්ක නේද? ටක් ගාලා දැන් මේ පෙන්නන්නේ හෝම් පොයින්ට් එක. ටක් ගාලා මේක මේ ගෙන්න ගන්න. අපි මේක ඔබාගෙන හිටියන් පස්සේ අනිවාර්යෙන් ඔය විදියට හෝම් පොයින්ට් එකට එනවා. එන වේගෙත් පෙන්නනවා. සාමාන්‍යයෙන් මේ පෙන්නන්නේ එන වේගය තප්පරයට මීටර් 10.11ක් වේගකින් වගේ එන්නේ. ඔය විදියට පෙන්නනවා. තව එන්න කිලෝමීටර් 4.9ක් තියෙනවා. දැන් මේ කට්ටියටම බලා ගන්න පුළුවන් මම රිටර්න් ටු හෝම් ගෙන්නන ගමන් මේ පැත්තට වහින්න ගත්තා. දැන් ටක් ගාලා මම රිටර්න් ටු හෝම් කට් කරා. කට් කරලා මේ මැනුවල් ගන්න ගත්ත හේතුව මේ මැනුවල් එනකොට ටක් ගාලා එනවා. මේ පේනවද දන්නේ මම හෝම් පොයින්ට් එකේ මෙතන ඉන්නේ. මේ පැත්තට මේ වහින්න වැස්සෙනවා. මේ ටක් ගාලා ගෙන්න ගන්න ඕනේ නැති වුණොත් මේ වෙන්න පුළුවන්. මේ දැන් හැමෝටම පේනවා ඇති මම මේකේ වීඩියෝ එකක් දාන්න. මෙන්න මේ පැත්තට වහිනවා. ටක් ගාලා මේ පොද වැටෙන හැම පැත්තටම මීටර 800 ගානක් දුරින් තියෙන්නේ. මේ පැත්තේ ලොකු සක් වෙනවා. සචින් දුවලෙනවා මේ පේන්නේ. මේ පැත්තේ තව වැවක් තියෙන්නේ. ඒ පැත්තට වහිනවා. මම කොහොම හරි ඩ්‍රෝන් එක බේර ගන්න ඕන හින්දා ටක් ගාලා ගෙන්නගෙන ඩ්‍රෝන් එක තියෙන තව මීටර 500 ගානක් දුරින්. කොහොම හරි මේ වැස්සෙන් තෙමෙන්නේ නැති වෙන මේකෙත් ස්ක්‍රීන් එකෙත් වතුර දැන් වැටෙනවා. අර පැත්තේ ලොකු වැස්සක් එනවා. ටක් ගාලා මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන ගෙන්න ගන්නවා. අර එන්නේ ඩ්‍රෝන් එක. මේ වගේ හදිස්සි අවස්ථාවක අර විදියට බෑවට නමක් නෑ. දැන් කරගන්නම දෙයක් නෑනේ හදිසියට තෙමෙන හින්දා මම ටක් ගාලා මෙහෙම ඇල්ලුවා මෙහෙම බෑ.
මේ විදියට සේෆ්ටිම වෙලාවක විතරයි බාන්න ඕන නැතුව බාන්න යන්න එපා